दिया तो भी बेटा ने මිනිස්සු බබා පේපර් ආසි හෙලෝ අපි දැන් යනවා දැන් අපි කොහෙද යන්නේ මේ बेटा ने කොච්චි කඩේ අපි යනවා කොච්චි කඩේ දැන් ඔයාලා දන්නවා අපි යන්නේ හේතුව කියන්න පොඩ්ඩක් අපි කොච්චි කඩේ චර්ච් යන්න මේ තමයි අපි ડોකියුමන්ට්ස් බාර ගත්තා වීසාවා ડોකියුමන්ට්ස් බාර ගත්තා එම්බසි එකේ අපි ඒකට තෑන්ක්ස් කරලා අපි චර්ච් යනවා අපි කලින් අපි නෙමෙයි ඔයාලා කලින් ගිහිල්ලා මම කලින් කරා බාර වුණා ඊට මාස 5කට උඩ තමයි ගියේ දැන් තමයි long journey done දැන් ගිහිල්ලා අපි විශ් කරනවා දවස් 7 වීසා එන්න කියලා ඊට පස්සේ අපි යනවා පොඩි නෝම ඉස්සරහින් ගලා තිබුණා අපි යනවා පිටපොට එහෙනම් අපි කොච්චි කඩේදී හම්බ වෙන්නේ බයි බයි අපි දැන් අපේ ෆස්ට් ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ අපි දැන් කන්දේ සරගෙන චර්ච් එකට ගිහලා ප්‍රේ කරලා අපේ නෙක්ස්ට් ඩෙස්ටිනේෂන් එකට යන්න බලාපොරොත්තු වෙනවා අපේ මේ අපි දැන් බස් එකේ තමයි පිටපොට යන්නේ ගියේ කොච්චි කඩේ පල්ලි ඉඳලා අපේ මේ අතිමහා ප්‍රාඥ දේශාන් ඉසින් කිව්වා ෆයින් යන් කියලා මීටර් 600 ෆයින් යන් කියලා ජුවලරි බලන ගමන මම ඔයාට හරියන්නේ මේ වගේ ලොකු එක තියෙනවා ගයිස් මම බඳින්න යන්නේ අපි ආවේ මේ මෙයාගේ වෙඩින් එකට ජුවලරි බලන්න හැබැයි හස්බන්ඩ් කෙනෙක් නෑ එනකොට හස්බන්ඩ් හොයාගෙන එන්න බියුටිෂියන් මේ තමයි මගේ ඩ්‍රෙසින් personal stylist beautician මහාචාර්ය දේශාන් ප්‍රමෝද් රණසිංහ ටික ලොකු තැල්ලක් නේ හරියන්නේ අපේ ෆස්ට් ලොකේෂන් එක ඉවර කරලා අපි දැන් මේ සෙකන්ඩ් ලොකේෂන් එකට යනවා සෙකන්ඩ් නෙමෙයි ඉවෙන එකද අපේ ලොකේෂන් දැන් අපි යනවා ජම්පඩා ෆෝර්ත් ලොකේෂන් පටාන් වෙන්න යනවා අපි පටාගෙන ජම්පඩා යනවා සද්දේ ගණන් ගන්න එපා පොඩක් ස්ට්‍රෙස් එක නිදහස් වෙලා ඉන්නේ දැන් පොඩක් පිස්සු තද වෙලා දැන් සතුට වැඩි වෙලා දෙන්නගේ නේ තුන් දෙනා ආ නෑ ඔයා සතුටා මම තාම ස්ට්‍රෙස් සතුටට තව අපි විසිකරන්න පටන් ගන්න next Friday එක තමයි oh yeah next Friday we are coming to Petagge yes and then we gonna have photo shoot yes මට බෑ මට දැන් මේ මට තව ෂූස් දෙකක් ගන්න තියෙනවා අපි ඒක ගත්තේ නෑ නේල්ස් බලන්න කියලා ජම්පටාවේ ඉතින් අපි ජම්පඩාවේ ඉරියා පෙටා එන්නේ කොච්චි කඩේ පල්ලිය පැත්තටමයි දැන් ආයෙත් යන්නේ බලන්න කිලෝමීටර් එකමාරක් විතර පයින් ගිහිල්ලා ආයෙත් පස්සට යනවා එකමාරකට වැඩි ආවා හරි දක්ෂයෝ ඉතින් ඔය එතනින් තේරුම් ගන්න අපි සල්ලි කාඩයන දන්නේ සල්ලි වැඩි වෙලා තියෙන්නේ බ්‍රෝකර් ලව්ගුරා මල්සරා ඔය ඒතකට එන්න කර දීලා මෙතන ඉන්න නුවණක්කාර යාළුවෝ නිසා අපි ආයෙත් බලන කොච්චකඩේ පල්ලිය ගාවටම ආවා. කඩේ හොයගන්න. ඔව් තාම කඩේ හම්බුන්නේ එකම තැනට අපි අනේ ඇත්තට ආයි පයින් යන්න නැහැ. මන් දන්නේ ඩිසයින් දාපු අපි දැන් ආවා නේස් ගන්න. මේ ඔව් ඒ කෙල්ල අමුතු විදියට බැලුවා. ඒකේ නේස් නිකන් ඩයිනෝසෝර් යුගේ වගේ. අපි දැන් මල්වත්තේ ආවා. මල්වත්තේ මල් ඇත්තටම මල්වත්තේ මෙතන මල් නෑ. අපි තමයි ඉන්න මල් දෙක. ලස්සනට ඉඳින මල් දෙක පිළිලා තියෙන තරා මේ යන්නේ මේ මොකද මිනි මල යකා මල්. යකා මල් සරපුලේ කොරේලා. අපි දැන් ආවා අපේ ඊළඟ ලොකේෂන් එක යකා මලට සපත්තු බලන්න. 3:00 ඉඳන් 3:00 නැගිට්ටේ. 4:00 බස් එක යනවා දැන්. කියන මතක නැහැ කොච්චර සැරද කියලා. So exhausted and tired. Okay. Nothing say speechless. Speechless. Amazed. Yes for you. සැකමාරු වෙලා තියෙන එක. වෙන සපල් දෙක නෑ ගායි අපේ යකා මලගේ සපත් දෙක නෑ. ඒක නිසා අපි දැන් වෙන තැනකට යන්න හදන්නේ.
අපිට දේශාන මග ඇරුණා. කොයි ඉන්නවද දන්නේ පස්සෙන් එනවා ඇති. අපි දැන් අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට යනවා. බස් එක යන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට්. උත්තර හන්දට කිඳිලා යන්න තෝරන්නේ. ලොකු සිලින්ඩර් තුනක් ගිහින් දැන් හින්දා අපේ මේ ෆුඩ් එක ගණන් ගන්න එපා මේ හෙප්පත් දෙන. ඕ මේ පිස් එක වගේ මොනවා ලේපිලා ඇතුළ. ඔතන කෝල් එකක් පොඩ්ඩක් ඉන්න මම ආයෙත් එනවා. මට අරක කියන්නේ මොකක්ද? උඹලාව මාළු කෑවනම් විදෝපන් කියලා දැන් ආයෙත් පයි යනවා. මං කිව්වා මෙයාලට. මේ පොඩක් ඉන්න ඉස්සරහින් නේද බහින්න ඕනේ කියලා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ඇවිල්ලා තාම නොවැම්බර්. ඒ කියන්නේ හැලෝවින් month එක. ඒක නේ ක්‍රිස්මස්. ක්‍රිස්මස් කොහමද ඩිසෙම්බර් ක්‍රිස්මස් එක ගන්න නොවැම්බර්. අපේ මිනිස්සු හැම වෙලාවෙම ලාස්ට් වීක් වගේ කරලා හරිනේ. අපේ ලංකාවේ මිනිස්සු උඹලා හිටපන් රට හදන්න මෙතන. අපි යන්න ඉන්න පැජන්ට් එක. එකම කාලේ ඉඳලා මිස්ටර් and මිසිස් ඔබාමා. මිස්ටර් and අපි දෙන්නත් මැච් කරලා යන්නේ. බෑග් එක අපි දැන් ඉන්න තමයි OGF එකේ කේම් ෆයිනල් ලොකේෂන් එක ෆන්ඩ් ඇවිල්ලා ඉන්නේ. බරමුයි. අපි දැන් කෑවා. කාලා ඉවරයි. මේ ඉතුරු එක මේ අසරණ මිනිස්සෙක්ට දෙන්න. ඔය බොරු කියන්නේ ඔක ගෙදර ගිහලා ෆ්‍රිජ් එකේ දාලා හෙට කන්න හදන්නේ. ඔව් මම හෙට රත් කරලා කනවා. අපි දැන් ගෙදර යන්නේ තුන් දෙනා විසිරි යනවා. හරිම දුකයි. හරිම දුකයි. අපි ඉක්මනට හම්බෙමු. අපි ආයේ අපි බයි. හමු වෙමු. බයි guys. ලබන සතියේ එනවනේ ක්ලාස් ලබන සතියේ ක්ලාස් මෙයා නෑ අපි දෙන්න බ්ලොග් එකක් අරගෙන. අපි දෙන්නගේ vlog ඊළඟ සිකුරාදාට අපි දෙන්න බ්ලොග් එකක් අරන් එනවා. අපි එනකන් බලාගෙන ඉන්න. පෙපරාසි. ඔයාලා මේ පිටපොට වල කියලා රේල්වේ ස්ටේෂන් එකට ගිහින් මේ වීඩියෝ එකක් දාන්න බෑ. අපි රේල්වේ ස්ටේෂන් එකේ නෙමෙයි යන්නේ. බස් ස්ටෑන්ඩ්. ඔකෙන් හරි කමන්නේ කියලා දාන්න. කවන්නද? රැවුලට පස්සේ ඒ වගේ vlog එකකින් මම ආයෙත් ඔයාලත් එක්ක